සුබ දවසක් යාළුවනේ. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් යන්න හිතුවේ ඔයාලට ඔන්ලයින් සල්ලි හොයන්න දන්නේ නැති අයට සහ දන්න අයට මම මෙච්චර කාලයක් සල්ලි හොයපු සයිට් එකක් ගැන මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙනවා අනිවාර්යයි. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඔයාලටත් බොහොම පහසුවෙන් මහා ලොකු ගාණක් නෙමෙයි සාමාන්‍ය මාසෙට පොඩි ගාණක් හොයාගන්න පුළුවන්. මම මේකෙන් සල්ලි හොයනවා. ඉතින් ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සලාම Google එක ඕපන් කරගෙන Google එකේ ඔයාලා සර්ච් කරගන්න Voicense කියලා. මේක කලින් නම් ClickSense කියලා තිබ්බේ. දැන් වෙනස් වෙලා තියෙනවා. ඒක Voicense කියලා. ඉතින් Google එකේ සර්ච් කරගන්න. සර්ච් කරගත්තම ඔයාලට පෙන්නයි මේ විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ලෝඩ් වෙනවා. ඉස්සලාම ඔයාලට පේනවා දැන් මේ ලෝඩ් වෙලා සර්ච් බාර් එකේ උඩ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ඔයාලා පළවෙනි ලින්ක් එකෙන් ගිහිල්ලා මේ විදිහට එන්න දැනින් මෙතන sign up ඔයාලා මේක රෙජිස්ටර් වෙලා නැහැ අලුතෙන් රෙජිස්ටර් වෙන නිසා sign up කියන එක දෙන්න මේ විදිහට දීලා මෙතන මේවා දීලා මේ agree එක දීලා join now දෙන්න email එකක් දීලා දැන් මම රෙජිස්ටර් වෙලා තියෙන නිසා මම මෙතනින් sign in option එකට යන්න ඕනේ ඔයාලට මේක බොහොම පහසුයි සාමාන්‍ය විදිහට තමයි තියෙන්නේ දැන් මගේ තියෙන account එකට මම log කරලා පෙන්නන්නම් මේක බොහොම සරලයි. ඒ කියන්නේ මේකේ තියෙන serveries complete කරන්න, offers complete කරන්න, games එල්ලම් කරන්න, affiliate links වලින් කට්ටිය මේකට එකතු කරගෙන එහෙමත් සල්ලි හොයන්න පුළුවන්. මම ඒව නම් මේක දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියන්නේ මට මේ affiliate link වලට සල්ලි හොයන්න පුළුවන් මේකේ server වලින්. ඔයාලට පේනවා ඉතින් මේ තියෙන game එහෙම play කරාම මේක දැන් $41ක් හොයන්න පුළුවන් මේ game එක play කරාම. ඒකේ පොඩි levels තියෙනවා complete කරන්න. ඒ එක level වලට level 10 level 20 වගේ වෙනකොට ඒවට ගෙවන මුදල් වැඩි වෙනවා. ඉතින් මට මේකෙන් ඔයාලට කියලා දෙන්න තියෙන මේ offer wall වල තියෙනවා offers complete කරන්න. ඒකේ තියෙන Android phone එකක් හරි iPhone එකක් හරි තියෙන්න ඕනේ. මේ තියෙන games download කරන්න, මේකේ තියෙන server complete කරන්න, ඒ වගේ පොඩි වැඩ තමයි තියෙන්නේ. හරි සරලයි. ඉතින් ඉස්සල්ලාම app එක මේකේ තියෙන link එකට ගිහිල්ලා app එක download කරගෙන ඒකෙන් game එක play කරනකොට level complete වෙනවා කියන්නේ ඒකෙන් ඔයාලට සල්ලි හම්බ වෙනවා. මේකට අනිවාර්යෙන් වැටෙනවා. කියන්නේ කිසි හොරයක් බොරයක් නැහැ. මම මේක බොරුවක් නැහැ. මම මේක සල්ලි අරන් තියෙනවා ගන්නවා. ඔයාලට පෙන්නන්න මම මේක සල්ලි හොයලා තියෙන හැටි. මේකේ හොඳම දේ ඇවිල්ලා මේ සර්වර් කම්ප්ලීට් කරන එක තමයි පහසුම දේ අපිට. කියන්නේ ඉක්මනින් වැඩි මුදලක් හොයා ගන්න පුළුවන්. තව අනිත් හැම විදියකින්ම සල්ලි හොයන්න පුළුවන්. මේ විදිහට මෙන්න මෙතන මේ offers කියන එකට ගියාම පෙන්නනවා. දැන් ඔයාලට මම පෙන්නනවා මෙතන සල්ලි පොඩි සර්වර් එකක් මම කම්ප්ලීට් කරලා පෙන්නන්නම් ඔයාලට. මේකේ තියෙනවා පොඩි සර්වරි කියන්නේ පොඩි ප්‍රශ්න 10ක් වගේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 ප්‍රශ්න 10යි තියෙන්නේ මේ 10 කම්ප්ලීට් කරාම $0.02ක් ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් හරියට මට මතක නැහැ රුපියල් 25ක් වගේ 25ක් විතර හම්බ වෙනවා. ඉතින් මේක මේ පොඩි ප්‍රශ්න තියෙන. ඉතින් ඒවට ප්‍රශ්න වල දන්න විදිහට උත්තර දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ අපේ ගැන තමයි අහන්නේ. හැමෝම අපේ සරල දේවල් අහන්නේ. ඉතින් ඒ ටික කම්ප්ලීට් කරාම ඔයාලට ඒක හම්බ වෙනවා. මම ඔයාලට පෙන්නන්න මේක අරන් පෙන්නන්නම්. දැන් අදට මම මේ අද දවසේ පළවෙනි එක මේ කරන්නේ. මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා මේක කරන්නේ. මේ විදිහට මේ ප්‍රශ්න වලට හරි උත්තරේ සිලෙක්ට් කරගෙන යන්න ඔයාලට ගැලපෙන එක. කියන්නේ මට තියෙන උත්තරේ නෙමෙයි ඔයාලට තියෙන්නේ. ඔයාලගේ වෙනස් වෙනවනේ උත්තර. ඒ විදිහට ආන්සර් එක දීගෙන යන්න. දැන් මේ වගේ තුනක් කම්ප්ලීට් වුණා. කොහොම ඉස්සරහට යනකොට මේ වගේ සිලෙක්ට් කරගෙන යන්න. ඒ කියන්නේ හරි එක හැම එකටම ගහන්න එපා. පොඩක් කියවලා බලලා ගහන්න. ඒ විදිහට කරනකොට මේක අන්ලිමිටඩ් තියෙනවා මේ ප්‍රොෆයිල් එකේ තියෙන මේවා මේ ගොඩාක් තියෙනවා. අන්ලිමිටඩ් නෙමෙයි. ගොඩක් තියෙනවා. අපිට ඉතින් කම්ප්ලීට් කරගන්න බැරි තරම් තියෙනවා ඉතින්. සාමාන්‍යයෙන් මේක කරත් දවසට $2ක් විතර මේකෙන් හොයාගන්න පුළුවන් සාමාන්‍ය විදියට. මේක විතරක් කරත්. ඉතින් තව සර්වර් තියෙනවා $18 20 ගෙවන සර්වර් තියෙනවා $40 ගෙවන සර්වර් තියෙනවා. ඒ වගේ ගොඩක් ලොකේවා තියෙන සර්වර් පොඩි සර්වර් එකක් විනාඩි 7ක් 8ක් වගේ ඒ තියෙන ටයිම් එකක් තියෙනවා සර්වර්ස්. ඒ සර්වර් කම්ප්ලීට් කරන්න ඒ ටයිම් එක අනිවාර්යෙන්ම අරන් කරන්න ඕන. අපි ඉක්මනට දැන් විනාඩි 8කට තියෙන සර්වර් එකක් අපි කලින් ඉවර කරොත් එහෙම අපි ස්ක්‍රීන් අවුට් වෙනවා. ඒකත් පෙන්වනවා මම ස්ක්‍රීන් අවුට් වෙන්නේ කොහොමද කියලාත් මේක ඉවර වෙනවා. ඉතින් ඒ තියෙන වෙලාව අනිවාර්යයෙන්ම කල් අරගෙන මේ ප්‍රශ්න කියවලා හරියටම උත්තර දෙන්න ඕනේ. තව මේකේ ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් තමයි මේ ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන සාමාන්‍ය අපේ ෆෝන් එකේ ගේම් ප්ලේ කරන ගේම් තමයි තියෙන්නේ. ඒ වගේ ගේම් එකක් ප්ලේ කරන එක ඒවට ගෙවනවා සාමාන්‍යයෙන්
ඩොලර් 20 30 40 50 200 300 ගෙවන ඒවාත් තියෙනවා. සාමාන්‍ය ඩොලර් 50න් වගේ අඩු ගේම් වල මොකුත් අපි ගෙවන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඩොලර් 200ක් වගේ ගෙවන ගේම් වල අපි ඩවුන්ලෝඩ් මේ කියන්නේ අපි බයි කරන්න ඕනේ. සල්ලි දීලා බයි කරන්න. දැන් ඔයාලට පේනවාද කන්ග්‍රැචුලේෂන් ඩොලර් 0.02ක් හම්බුණා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක මේ තියෙන්නේ මම ඔයාලට කියවනේ සර්වරි ස්ක්‍රීන් අවුට් මේ තියෙන ස්ක්‍රීන් අවුට් වෙලා ඒ ස්ක්‍රීන් අවුට් වුණත් වඩාත් අපේ ගෙවනවා පොඩි ගණක් ගෙවනවා. මේ කම්ප්ලීට් වුණාට මම කලින් ටයිම් එකට කලින් මෙයා කරලා තියෙනවා. ඒකයි ස්ක්‍රීන් අවුට් වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නනවා මම දැන් කම්ප්ලීට් කරපු එක මේ සල්ලි ඇවිල්ලා තියෙනවද account එකට නැද්ද කියලා. මේ දැනට මගේ balance එක ඩොලර් 2.2 ගානක් තියෙනවා. 2.8ක් තියෙනවා. ඔය මේ තියෙන්නේ ටුඩේ. මේ තියෙන 0.02ක්. මේ තියෙන්නේ අද දවසේ මේ දැන් මම ඔයාලට කම්ප්ලීට් කරලා වෙන්න මේක. මීට අමතරව මේ තියෙන දැනට account එකේ තියෙන withdraw කරන්න පුළුවන් මේක 2.88ක් තියෙනවා සත. මේ තියෙන්නේ මගේ මේ මම හොයපු ඩොලර් 71ක් හොයලා තියෙනවා. මම මේක මට වැඩි ටයිම් එකක් නෑ වැඩ කරන්න. මම මේ ඔයාලට පෙන්වන්න මේක හරි ලේසි කරන්න. ඉතින් මේ විදිහට ඔයාලත් try කරලා බලන්න. මේක බොහොම ලේසි එකක්. මම මේකේ link එකක්වත් මොකුත් දාලා නැහැ. Google එකේ search කරලා ගන්න. මට මේකේ ඔයාලට දැනුවත් කරන්න විතරයි මට උවමනා වුණේ. මේකෙන් සල්ලි හොයන්න පුළුවන්. මේක හොඳට සල්ලි ගෙවන site එකක්. මේ තියෙන මේ ඩොලර් 71 මම ගත්ත එකක්. ඉතින් ඔය වගේ ගොඩක් මෙයා කරන්න පුළුවන්. සල්ලි ගොඩක් හොයන්න පුළුවන්. බොහොම පහසුයි. ටිකක් කල් අරගෙන තමන් දැන් මම කියපුවට වැඩිය මේකේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. මට හැමදේම කියන්න ටයිම් එකක් නැහැ. අමාරුයි මේ වෙලාවේ. ඔයාලා try කරලා බලන්න. ඔයාලට මට වැඩිය සල්ලි හොයන්න පුළුවන්. හරි එහෙනම් ඉක්මනට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරන්න, like එකක් දාන්න, අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මේකෙන් සල්ලි හොයන්න පුළුවන් ඔයාලට. අනිවාර්යයෙන්ම try කරලා බලන්න.